අයිවන් යාළුවනේ දැන් අපි ඊටම සුන්දර ස්ථානයකට ඇවිල්ලා ඉන්නේ මුනාර්. මුනාර් වල කඳුකර ප්‍රදේශයේ අපේ ඉතින් නුවර එළිය වගේ තමයි ඒ හැඟීම දැනෙන ඒ කාලගුණය තමයි මේ ප්‍රදේශයේ දකින්නේ. ඈත පේන ඉතාම ලස්සන තේවතු විශාල ප්‍රමාණයක් මේ වටපිටාව දකින්න පුළුවන්කම තියෙනවා. ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් සංචාරක විශාල ප්‍රමාණයක් මේ ස්ථානයට ඇවිල්ලා ඉන්නවා. දැන් ඔබට දකින්න පුළුවන් ඒගොල්ලන් මේ තේ වතු ඇතුළට ගිහින් ඉවරලා පින්තූර ගහනවා. මම හිතන්නේ මේ කේරළයේ තමයි මේ විදිහට මේ කඳුකර ප්‍රදේශයක් නිසා තේ වතුත් එක්ක බැඳිච්ච ජීවිතයක් තියෙනවා මේ මුනාර් ප්‍රදේශයේ. ඉතින් ඒගොල්ලන්ට මම හිතන්නේ ඒක සුන්දර අත්දැකීමක් වෙන්න ඇති. අපිට නම් මේක විශේෂත්වයක් නෑ. මොකද නුවරඑළිය මේ වගේ ලස්සන වටපිටාවක් අපිට දකින්න ලැබෙන හින්දා. හැබැයි මෙතන ඊට වඩා ලොකු පරාසයක මේ කඳු වලල්ලෙන් වටවෙච්ච මේ ප්‍රදේශයේ ලොකු ඉඩකඩක් තියෙන බවක් අපිට පේනවා. ඈත කඳු වල ඔබට දකින්න පුළුවන් මම හිතන්නේ දැවැන්ත මේ සංචාරක බංගලා නැත්නම් හොටෙල් විශාල ප්‍රමාණයක් අපිට දකින්න පුළුවන්. ඉතින් මේ අත්දැකීම විඳ ගන්න කේරළයට එන්න වෙනවා. දැන් මේ ස්ථානය තමයි ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොචින් වල ඉඳලා අපිට එන්න සිද්ධ වෙනවා කිලෝමීටර් 200ක පමණ දුරක් කඳුකර ප්‍රදේශයට මුනාර් කියන ප්‍රදේශයට. මුනාර් කියලා කියන්නේ අපි කලිනුත් මතක් කරා නුවර එළියට සමාන දේශගුණික වටපිටාවක් තියෙන ඒ වගේ වගාවන් තියෙන ප්‍රදේශයක්. අපි මේ ඇවිල්ලා ඉන්න මේ කාලේ නම් ලොකු සීතලක් දකින්න නැහැ, දැනෙන්නේ නැහැ.